ආයිබෝවන් කවිස්කෙල්ගේ YouTube චැනල් එකට සියලු දෙනාම පිළිගන්නවා. පසුගිය දානෙකුත් වුණු 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් සිදු කරලා තිබෙනවා. දැන් අපි මේ විශේෂ දැනුම් දීමට යොමු වෙලා බලමු. සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ට ප්‍රතිඵල සටහනක් රිසල්ට් ෂෙඩියුල් පාගත කිරීම නිරීක්ෂණය කිරීම සඳහා අද 28 දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www.onlineexams.gov.lk/EIC සම්බන්ධයට පිවිස ජාතික හැදුරුම්පත් අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රතිඵල සටහනක් භාගත කර ගැනීම හෝ නිරීක්ෂණය කිරීම සඳහා පහසුකම් සලසා ඇත. එමෙන්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donetslk සහ www.resultsexam.gov.lk යන වෙබ් අඩවි ඔස්සේද ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. සියලුම විදුහල්පතිවරුන්ට online exams gov.lk/EIC සබැදියට පිවිසීම මගින් අයදුම්පත් වීම සඳහා දැනටමත් ලබා ඇති පරිශීලක නාම හා මුරපද භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය භාගත කර මුද්‍රණ පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා www.onlineexam.gov.lk/EIC සබැදිය ඔස්සේ 2025 5 දෙවන දින සිට 5 16 දින දක්වා අයදුම්පත් යොමු කිරීම සඳහා කාලය ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න කවිස්කෙල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.